වශයෙන් දුල පුතාලා සියලු දෙනාටම අද මම ඔබ වෙත ගෙනින්නේ අපේ දෙවෙනි පාඩම දාර්ශනික ලංකන පාඩමේ 2.1 අභ්‍යාසයේ තුන්වෙනි ගණන අගය සුවන්නේ කියලා දීලා තියෙනවා. පළවෙනි ගණන මූල 16 4 වර්ගමූලය ඒකේ අගය හොයන්න කියලා තියෙනවා. දෙවෙනි ගණන 1/64 කියන මේ භාග සංඛ්‍යාවේ ඍණ දාර්ශකයක් දීලා තියෙනවා. ඍණ 5 බෙදීම 6. අපි බලමු කොහොමද කරන්නේ කියලා. මම මේකෙදි දාර්ශනික නීති තමයි පාවිච්චි කරන්නේ. දැන් මට ලියන්න පුළුවන් මේ වර්ගමූලයක් සමාලක්ෂණ දාලා 16 මේකේ 4 වර්ගමූලය තියෙන්නේ මම මේක ලියා ගන්නවා 1 බෙදීම 4 කියලා. එහෙම ලියා ගන්න පුළුවන් මොන වර්ගමූලනේ සමාලක්ෂණ මේ 16 කියන එක මට මම බලනවා දර්ශකයක් විදිහට ලියා ගන්න කොහොමද කියලා දර්ශක ආකාරයෙන්. දැන් මට මෙතන පේනවා මෙතන බලය 4න් එක. එහෙනම් මෙතන 16 කියන්නේ 2 4 වෙනි බලය. එහෙනම් වරන් ඇතුලේ 2 4 වෙනි බලය උඩින් මේ දර්ශකයේ තියෙනවා 4න් එක. ඒකට පොඩ පේනවා බලයක බලයක් ගුණ කරන දාර්ශක බලයක බලයක් ගුණ කිරීම නීතිය අනුව මේක 4ට 4 එතන අහෝසු වෙනවා මේ බෙදෙනවා හරියටම. එතකොට 2 1 කියලා ඉතුරු වෙන්නේ 2 1 වෙනි බලය කියන්නේ උත්තරය 2යි. ඊළඟ ගානට අපි බැලුවොත් මට පුළුවන් මේ ඍණ දාර්ශක තියාගන්නේ නැහැ. අපි සාමාන්‍ය ගණන් හදනවා අපි ඍණ දාර්ශකයක් ධන දාර්ශකයක් සහිතව ලියා ගන්නවා. එහෙනම් හරය කියන්නේ 1 8 කියලා මේක එක බෙදීම මේ සංඛ්‍යාව කියලා ලියාත්තාම ඉන්නේ 64. 64 මේ ඍණ දර්ශකයේ ධන දර්ශකයේ බවට පත් වෙනවා 5 බෙදීම 6. ඔබට පේනවා මේ 64ත් මට දෙකේ බලයක් ඉදලා ලියන්න පුළුවන්. දෙකේ 6 වෙනි බලය. දැන් මෙතන තියෙන්නේ මේ හරේ බලන්න 5 බෙදීම 6. එහෙනම් මේකත් 5 බෙදීම 6. දැන් ඒ කියන්නේ මම මේක කළේ මොකද්ද? මේ 64 කියන එක දෙකේ 6 කියලා ලියාගත්තා. ඊට පස්සේ මේ බලයක බලය ගුණ කිරීම නීතියට මේ 6ට 6 අහෝසු වෙනවා. ඒතකොට දෙකේ 5 වෙනි බලය තමයි ඉතුරු වෙන්නේ. දෙකේ 5 වෙනි බලය කියන්නේ ඊටම සරලව 32. එහෙනම් මේ ආකාරයට ඕනම ගැටලුවක් මේ විසඳන්න පුළුවන් සුළු කරන්න පුළුවන්. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් අපි හමු වෙමු. ආයිබෝවන්.